අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ හරිම අමුතු ඒ වගේම ටිකක් බිහිසුණු ප්‍රශ්නයක් ගැන. හිතන්න තමන්ගේ යථාර්ථය දෙකට බෙදිලා එකක් තමයි නූතන මනෝචිකිත්සක රෝහලක් අනෙක අద్భుත බලවේග පිරුණු පුරාණ ලෝකයක්. හැබැයි මේ දෙකෙන් ඇත්ත මොකක්ද මායාව මොකක්ද කියලා තමන්ටම හොයාගන්න බැරි නම් අන්න ඒ භයානක අදහස තමයි අද අපි ගැඹුරින් බලන ඩවුගුයි ඊසියන් කියන චීන වෙබ් නවකතාවේ හදවත. ඒ වගේම 2026 දී එන්න නියමිත හුවෝ වාං 3D ඇනිමේෂන් එකට පාදක වෙන්නෙත් මේ කතාවමයි. අපිට ලැබුණු මූලාශ්‍රවල තියෙන විදිහද මේක නිකම්ම සාමාන්‍ය ෆැන්ටසි කතාවක් නෙමෙයි. මේක අර නැගෙනහිර ආසියානු ෂෙන්ක්ෂියා කියන අධ්‍යාත්මික වගා කිරීමේ සංකල්පයයි බටහිර ලෝකයේ H.P. ලව්ක්‍රාෆ්ට්ගේ තුස්තුළු කතාවල එන කොස්මික් භීෂණයයි එකට කලවම් කරපු දෙයක්. හරියටම අපේ අද අරමුණ තමයි මේ පිස්සුවයි යථාර්ථයයි අතර දෝලණය වෙන කතාව තිරයට ගේන්න එකේ තියෙන අභියෝගය මොකක්ද? ඒ වගේම මේක චීන ඇනිමේෂන් කලාව එහෙම නැත්නම් ඩොන්හුවාන් ලෝකයේ තුල මෙච්චර කතා බහක් ඇති කරන්නේ ඇයි කියලා තේරුම් ගන්න එක. ඇත්තටම හුවවාන් කියන්නේ චීන ඇනිමේෂන් කලාව ගෝලීය තලයට ගෙනියන්න පුළුවන් පෙරලිකාර නිර්මාණයක් වෙන ලොකු ඉඩක් තියෙනවා. මොකද මේක වියර්ඩ් ෆික්ෂන් කියලා සාහිත්‍ය ශානරය මහා පරිමාණ ප්‍රේක්ෂක පිරිසකට අලුතෙන්ම හඳුන්වා දීමක් වෙනවා. එහෙනම් අපි කතාවේ ප්‍රධාන චරිතය ලී හුවවාන්ගෙන් පටන් ගමු. මූලාශ්‍රවල තියෙන එක විස්තරයක් මගේ ඔළුවේ තාමත් හොල්මන් කරනවා. කඩුවක් අතෙතිව ඇවිදින පීතිකාවක්. මේකෙන් මොන වගේ චරිතයක්ද ඇත්තටම අදහස් වෙන්නේ? ඒකෙන් කියවෙන්නේ ඔහු සාම්ප්‍රදායික වීරයෙක් නෙවෙයි කියන එකමයි. ඔහු ඇත්තටම සුවිශේෂී කරන්නේ ඕ හાર્ට් ටර්මොයිල් කල්ටිවේටර් කෙනෙක්. එහෙමත් නැත්නම් ෂින් සූ කෙනෙක් වීම. හાર્ට් ටර්මොයිල් ඒ කියන්නේ හිතේ කැළඹීම. ඒ කියන්නේ සාමාන්‍ය වීරයෝ වගේ භාවනා කරලා හරි පුහුණුවීම් කරලා හරි බලය ලබා ගන්නවා වෙනුවට මොහුගේ බලයේ උල්පත වෙන්නේ එයාගේම මානසික වේදනාවද? හරියටම. එතකොට එයාගේ මානසික තත්ත්වය නරක අතට හැරෙන්න ඔහු තවත් බලවත් වෙනවද? ඒක නම් ඇත්තටම භයානක සංකල්පයක් නේද? හරියටම ඒකයි. තමන්ගේ වේදනාව තමයි ඔහුගේ අවිය. අර නිකුත් වුණු පූර්ව ප්‍රචාරක පටේ හරිම ප්‍රබල දර්ශනයක් තියෙනවා. ඔහු තමන්ටම හානි කරගත්තම එයාගේ ශරීරයෙන් කළු පාට ග්‍රහණිකා ටෙන්ටකල්ස් වගේ දේවල් මතුවෙනවා. තව තැනක ඔහු අර නූතන රෝහලේදී ඖෂධ පෙත්තක් ගිලිනකොට ඒකම පුරාණ දැනුමෝ ලෝකයේදී ඕගේ මුවින් විෂ දුමක් පිට වෙනවා. මේ ලෝක දෙක කොයිතරම් එකිනෙකට බැඳිලාද කියන එකට මේවා හොඳ දෘශ්‍ය සාක්ෂි. ඒ කියන්නේ එක ලෝකයක කරන ක්‍රියාවක් කෙලින්ම අනෙක් ලෝකයට බලපානවා. ඉතින් මේ ලෝක දෙක මොන වගේද? එකක් සුදු බිත්ති තියෙන රෝහලක් කියලා අපි දන්නවා. අනෙක තමයි ඩානුවෝ ලෝකය. ඒක අඳුරු අවුල් සහගත ලව්ක්‍රාෆ්ටියන් ශෛලියේ බිහිසුණු දෙවිවරු සිමින්ලා සහ නපුරු ආත්ම ශේෂ්වීලා පිරුණු තැනක්. ඒක පාලනයක් නැති නීති කැඩී බිඳී ගිය ලෝකයක්. ලී හුවවාන් මේ ලෝක දෙක අතර හිර වෙලා තමන් ඇත්තටම පිස්සෙක්ද නැත්නම් මේ අద్భుත ලෝකයේ අත්තක්ද කියලා හොයනවා. මේ වගේ තනිවුණු ගමනකදී අතුරු චරිත ගොඩක් වැදගත් වෙනවා ඇති. මූලාශ්‍රවල බයිලින් මියාව සහ ලී සුයි ගැන විශේෂයෙන්ම සඳහන් වෙනවා. ඔව්. බයිලින් මියාව කියන්නේ ලී හුවවාන්ගේ බිරිඳ. හැබැයි ඇය නිකම්බ පෙම්වතියක් නෙවෙයි. ඇයගේ කතාව ඛේදවාචක වලින් පිරුණු එකක්. අවසානයේදී ඇය සුදු නෙළුම් ලබ්ධිය වගේ භයානක කණ්ඩායමක ශාන්තුදරියක් වෙනවා. නමුත් ඊට වඩා අමුතුම සංවේදීම චරිතය තමයි ලී සුයි. ඒකනම් මං කියවපු විස්තරය හරිම පුදුමයි. ඇය මුලින්ම ලී හුවවාන් තමන්ගේ මායාවන් පාලනය කරන්න ගිලින කළුත් අයිසුයි කියන බිහිසුළු ජීවියෙක්. ඔව්. පස්සේ සිහිය ලැබලා ඔබට තාත්තේ කියලා කතා කරුවා. ඒ කියන්නේ කතාව තනිකරම බිහිසුණු රාක්ෂසයෙක් විදිහට හඳුන්වා දෙන දෙයක් පෞලේ සහ නිර්දෝෂීභාවයේ සංකේතයක් බවට පත් කරනවා. ඒ දෙකේ පරස්පරේ ප්‍රේක්ෂකයන්ට හරිම ප්‍රබලව දැනෙනවා ඇතිනේ. දෙකෙන් රාක්ෂසයා කවුද, මනුෂ්‍යයා කවුද කියන සීමාවම බොඳ කරලා දානවා. නියත වශයෙන්ම. ඒ වගේම තමයි ජුගේ යුවන්. ඔහු දෙවියෙකුගේ හදමිතුරෙක් වුණත් ඔහු මිය යනවා. නමුත් ඔහු ලී හුවවාන්ගේ මනස ඇතුලේ මායාවක් විදිහට දිගටම ජීවත් වෙනවා. අර අවුල් සහගත මනසක් තුල ඉන්න එකම සිහිබුද්ධිය ඇති හඬ බවට ඔහුපත් වෙනවා. මායා බලකායක් හැලුසිනේෂන් බ්‍රිගේඩ් කියලා අපූර්ව යෙදමක් පාවිච්චි කරලා තිබුණා. ඕ ඒක තමයි වෙන්නේ. ඒක නිකම්ම මතකයක් විතරක් නෙවෙයි. ඒ චරිත ඔහුගේ විඥානය ඇතුලේ සක්‍රියව කොටස්කරුවන් වෙනවා. ඔවුනට උපදෙස් දෙනවා, ඔහුට තර්ක කරනවා. මෙතනදී තමයි වැදගත් ප්‍රශ්නයක් මතුවෙන්නේ. ඔහු ඇත්තටම ඔවුන්ගේ උරුමය ආරක්ෂා කරනවද?
නැත්තම් මේක ඔහුගේ මානසික බිඳවැටීමේ තවත් සංකීර්ණ රෝග ලක්ෂණයක් විතරද? ඒ සීමාව කතාව පුරාම බොඳ වෙලා තියෙන්නේ. මේ වගේ මනසක් ඇතුලේ හොල්මන් බලකායක් එක්ක ජීවත් වෙන කෙනෙක් කොහොමද ලෝකයක් බේරගන්නේ? අපි කතාවේ තීරණාත්මක සිදුවම් කීපයක් දිහා බලමු. මට අර සිදුවීම ගැන කතා කරන්න ඕන. තමන්ගේ බලය අවදි කරගන්න ඔහු කරන දේ. ඒක තමයි කතාවේ මුල් භාගයේ තියෙන කම්පන සහගතම සිදුවීමක්. දැන් ઝ්‍යාන්සි කියන දුෂ්ට ගුරුවරයෙක්ගෙන් පලි ගන්න, රාක්ෂයෙක්ව පරාජය කරන්න, ඔහුට දැවැන්ත මානසික වේදනාවක් ඇති කරගන්න ඕන වෙනවා. බලය ලබා ගන්න. ඔව්. ඒ වෙනුවෙන් ඔහු නූතන ලෝකයට මාරු වෙලා තමන්ගේම මවට පහර දෙනවා. ඒක නිමිෂයක්. ඔහු තමන්ගේම අම්මට පහර දෙනවද? හිතාම. ඒක නම් ප්‍රධාන චරිතයක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඊට පස්සේ කතාව කොහොමද ඔහුව වීරයෙක් විදිහට අපිට පෙන්වන්නේ? නැත්තම් කතාව බල කර සිටිනවද ප්‍රේක්ෂකයන්ට ඔහුව හරිපට්ටේ ඉන්න රාක්ෂසයෙක් විදිහට දකින්න? අන්න ඒක තමයි මේ කතාවේ තියෙන නිර්භීතකම. ඒක සාමාන්‍ය වීර දුෂ්ට සටනක් නෙවෙයි. අම්මේ මට වෙනස තේරෙන්නේ නැහැ කියලා කෑ ගහමින් ඔහු විඳින වේදනාව. ඒක ඔහුගේ ක්‍රියාව සාධාරණීකරණය කරන්නේ නැහැ. නමුත් ඒක ඔහුගේ බිඳුණු මනස ඛේදවාචකය අපිට පෙන්නනවා. ඔහු වීරයෙක්ද කියන එක ප්‍රේක්ෂකයාටම තීරණය කරන්න ඉඩ හරිනවා. ඒ වගේම ඔහුගේ ක්‍රියාවල ප්‍රතිපාක හරිම දරුණුයි. කොහොමද? තවත් සිදුවීමකදී ඔහු නූතන ලෝකයේදී නොදැනුවත්වම ගින්නක් ඇති කරනවා. ඒකේ සිජු ප්‍රතිඵලයක් විදිහට ඩානුව ලෝකේන බයිලින් මියාවගේ මුළු පවුලම පිලිසිලා මැරෙනවා. දෙවියනේ. ඔහුගේ මානසික සටන නිකම්ම අභ්‍යන්තර දෙයක් නෙවෙයි. ඒක ඔහු ආදරය කරන මිනිස්සුන්ට භෞතිකව දරුණු විදිහට බලපානවා. ඒක නිකම්ම කතාවේ පෙරලියක් නෙවෙයි. ඒක තමයි ඔහුගේ ඛේදවාචකයේ හරය. ඉතින් මේ තරම් විනාශයක්, වේදනාවක්, මානසික අවුලක් එක්ක මේ කතාව කොහොමද අවසන් වෙන්නේ? ඔහු කොහොමද මේ පිස්සුවෙන් ලෝකය බේරගන්නේ? මේකේ අවසානය හිතා ගන්නවත් බැරි එකක් කියලා මූලාශ්‍රවල තිබුණා. ඔව් අවසානයේ තමයි මේ කතාවේ විශිෂ්ටතම කොටස. ලී හුවවං ඇත්තටම මුළු දානුව ලෝකයේම විනාශයෙන් බේර ගන්නවා. හැබැයි ඒ වෙනුවෙන් ඔහුට කරන්න වෙන කැපකිරීම තමයි පුදුම සහගත. ඔහු Taman එකතු කරගත්ත හැම බලයක්ම ලෝකයේ සුවපත් කරන්න දීලා Tamanට එකම එක බලයක් ඉතිරි කරගන්නවා. ව්‍යාකූලත්වය, confusion, පාලනය කිරීමේ බලය. ව්‍යාකූලත්වය. ඔව්. ඒ බලය පාවිච්චි කළා ඔහු Tamanමම රැවට්ට ගන්නවා. ඔහු Tamanටම ඒත්තු ගන්නනවා දානුව ලෝකයේ ඒකේ හිටපු චරිත සිදුවීම් මේ හැමදේම Tamanගේ මනසේ තිබුණු මායාවක් විතරයි කියලා. ඒ කියන්නේ ඔහු Tamanගේම මතකීය මකලා දානවද? ඉතින් නූතන ලෝකයේදී මොකද වෙන්නේ? නූතන ලෝකයේදී ලී හුවවං සම්පූර්ණයෙන්ම සුවහු රෝගියෙක් විදිහට රෝහලෙන් අවදි වෙනවා. හැබැයි දැන් සම්පූර්ණ සත්‍ය දන්නේ ඔහුගේ වෛද්‍යවරයා ඊ ඩොං ලයි විතරමයි. දැන් මේ වෛද්‍යවරයාට සිද්ධ වෙලා තියෙන්නේ රෝහලට අලුතින් එන කාර්ය මණ්ඩලය, ඒ කියන්නේ දානුව ලෝකයේ දෙවිවරුන්ගේ මනුෂ්‍ය ප්‍රතිබිම්බ. ඒ අයත් එක්ක ඒ බිහිසුණු සත්‍ය හිතේ තියාගෙන සිහිය ඇති එකම කෙනා විදිහට ජීවත් වෙන්න. අනේ දෙවියනේ, ඒක දරා ගන්න බැරි බරක් වෙන්න ඇති. එතකොට දානුව ලෝකයේ ලී හුවවන්ට මොකද වෙන්නේ? ඔහු බේරගත්ත ඒ ලෝකයේ ඔහු හිස් මනසකින් පිස්සෙක් වගේ සැරිසරනා. Taman කවුද? Taman මොනවද කළේ? Taman බේරගත්ත ලෝකයේ ගැන කිසිම දෙයක් ඔහුට මතක නැහැ. ඒක තමයි ඔහු කරපු කැපකිරීමේ මිල. වීරයා ලෝකේ බේරගත්තත් වීරයාට ඒක අමතකයි. දැන් මේ වටේ පරිච්ඡේද 10කට වඩා දිග සංකීර්ණ කතාවක් ඇනිමේෂන් මාලාවකට ගේන එක ලොකු අභියෝගයක් වෙන්න ඇති. ඩීරොක් ඇනිමේෂන් සහ ටෙන්සෙන්ට් වීඩියෝ එකතු වෙලා කරන මේ නිර්මාණය ගැන රසිකයන්ගේ ප්‍රතිචාර කොහොමද? අර නිකුතුණු పూర్ව ප්‍රචාරක පටේට නම් ඉහළ ප්‍රතිචාර ලැබුණා. එහි දෘශ්‍ය ගුණාත්මක භාවය සහ බිහිසුණු බව ගොඩක් දෙනෙක් අගය කළා. හැබැයි ඔබ කිව්වා වගේ දීර්ඝ නවකතාවක් කෙටි මාලාවකට ගේනකොට කතාවේ ගැඹුර අතුරු චරිතවල වැදගත්කම නැති වෙයිද කියන සාධාරණ බයක් රසිකයන්ට තියෙනවා. ඒක සාධාරණ බයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක පොත හැමතිස්සෙම හොඳයි කියන සාමාන්‍ය තර්කයමද? සමහර වෙලාවට මේ වගේ මානසික භීෂණයක් පිටු 1000කින් ලියනවට වඩා දෘශ්‍ය මාධ්‍යයකින් හරිම ප්‍රබලව දෙන්න පුරුවන් නේද? පූර්ව ප්‍රචාරක පටෙන්නම් ඒ වගේ ඉංගියක් ලැබෙනවා. ඒකත් ඇත්ත. කොහොම වුණත් මේ නවකතාවේ සංස්කෘතික බලපෑම නම් පුදුම සහගතයි. කතාවේ එන සූවොන් ඩාව් කියන සියල්ල අසත්‍ය කියලා විශ්වාස කරන කණ්ඩායම චීනයේ අන්තර්ජාලයේ දෙවන්ත මීම් එකක් බවට පත් වුණා. ඇත්තද? ඔව්. බිලිබිලි වගේ වෙබ් අඩවිවල ඔවුන් සම්බන්ධ වීඩියෝ නැරඹුම් වාර මිලියන 70 ඉක්මවලා තියෙනවා. ඒකෙන් පේනවා මේක නිකම්ම පොතක් නෙවෙයි, මේක අන්තර්ජාල සංස්කෘතියේම කොටසක් වෙලා කියලා.
ඉතින් මේ සියල්ල සාරාංශගත කළොත් හුවාවාන් කියන්නේ තවත් එක ෆැන්ටසි ඇනිමේෂන් එකක්ම නෙවෙයි. මේක මානසික රෝග, යථාර්ථයේ ස්වභාවය, වේදනාව බලයක් බවට පත් කර ගැනීම වගේ ගැඹුරු අපහසු මාතෘකා නිර්භීතව තිරයට ගේන්න දරන උත්සාහයක්. හරියටම මේ කතාව අවසන් කරන්න හොඳම විදිහ තමයි නවකතාවේ එන එක් වැකියක්. ලෝක දෙකම සැබෑය, ලෝක දෙකම බොරුය. ඒ දෙකම එකට රඳවා තබන බොරුව ලී හුවවැන්ය. මේක අපිට හිතන්න යමක් ඉතිරි කරනවා. ඒක නම් ඇත්තටම හිතන්න දෙයක්. යථාර්ථය කියන්නේ අපි හැමෝම එකතු වෙලා සාමූහිකව එකඟ වුණු බොරුවක් නම් ඒ බොරුව තමන්ගේ හිතුමතල පාලනය කරන්න වෙනස් කරන්න පුරුවන් කෙනාව දෙවියෙක් කියලා සලකන්න බැරිද?